ලංකාවේ පාරවල් වල මොන්ටේරෝ එකක් කියන්නේ නිකම්ම වාහනයක් නෙවෙයි. ඒක ගැඹීරත්වයේ සහ බලයේ සලකුණක්. අද අපි කතා කරන්නේ දශක ගණනාවක් තිස්සේ අපේ පාරවල් වල නොසැලෙන රජා මිත්සුබිෂි මොන්ටේරෝ ගැන. මොන්ටේරෝ එකක් පිටුපස්සේ තියෙන්නේ සාමාන්‍ය SUV එකකට නොතිබුණු අභිමානවත් ඉතිහාසයක්. ලෝක ප්‍රකට ඩකාර් රැලි තරගාවලිය 12 වතාවක් ජයග්‍රහණය කරපු ඒ රේසිං ජාන මේ වාහනේ හැම අඟලකම තියෙනවා. තාක්ෂණිකව බලද්දී මෙහි ඇති 3.2 ලීටර් කොමන් රේල් DID එන්ජිම හරහා අශ්ව බල 190කට එහා ගිය මාරාන්තික ශක්තියක් ලැබෙනවා. ඒ වගේම ඕනෑම කන්දක් අදින්න පුළුවන් නිව්ටන් මීටර් 441ක දැවැන්ත ටෝක් එකත් උත්පාදනය කරනවා. මෙහි ඇති සුපර් සිලෙක්ට් 4WD2 සිස්ටම් එක නිසා පාරේ තත්ත්වය අනුව ඕනෑම වෙලාවක 4WD මෝඩ්ස් වලට මාරු වෙලා ඕනෑම රළු පාරක කිසිම බයක් නැතුව යන්න මේ මෘගයාට පුළුවන්. පදින කෙනාට දැනෙන ඒ ඩ්‍රයිවිංగ్ ඩයිනමික්ස් ගැන කිව්වොත් පාරේ අනිත් වාහනවලට වඩා උසින් වාඩි වෙලා ලැබෙන ඒ කමාන්ඩිං view එක නිසා පදින කෙනාට ලැබෙන්නේ පුදුම ආත්ම විශ්වාසයක්. හයිවේ එකේ වුණත් ඉතාම ස්ටේබල් විදිහට කිසිම හෙලවීමක් නැතුව යන්න පුළුවන් මේකේ තියෙන රිජිඩ් සස්පෙන්ෂන් තාක්ෂණය නිසා. ඒ වගේම ඇතුළත තියෙන රොක්ෆර්ඩ් ෆොස්කේට් සවුන්ඩ් සිස්ටම් එකෙන් ලැබෙන ක්වොලිටිය රයිඩ් එක තවත් ලෙවල් එකකට අරන් යනවා. ලංකාවේ කොච්චර සුපිරි වාහන ආවත් පාරේ යන මොන්ටේරෝ එකකට තියෙන ඒ රෙස්පෙක්ට් එක කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මොන්ටේරෝ පිස්සෙක් නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලා ආසම මොන්ටේරෝ මොඩල් එක පල්ලෙහායින් කමෙන්ට් කරන්න. V98ද V73ද මේ වගේ තවත් සිරාකාර රිවිව්ස් බලන්න දැන්ම මාව ෆොලෝ කරලා සෙට් වෙන්න.